Travel with ආරේ YouTube channel එක වෙත ඔයාලව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද අපි ගියේ මුන්නේශ්වරම් දේවාලය වඳින්න. මුන්නේශ්වරම් දේවාලය පිහිටලා තියෙන වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ. හලාවතේ ඉඳලා කිලෝමීටර් 2ක් පමණ නැගෙනහිර දෙසට වෙන්නට මුන්නේශ්වරම් කියන ගම්මානයේ. මෙම පූජා භූමි සංකීර්ණය බෞද්ධ විහාරස්ථානයකින් ශිව කෝවිල, ගණදෙවි කෝවිල, අයනායක කෝවිල සහ කාලි දේවාලයෙන් සමන්විතයි. ඉතින් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ශිව කෝවිලට. මුන්නේශ්වරම් කියන වචනේ අර්ථය වෙන්නේ ශිව දෙවියන් වෙනුවෙන් මුලින්ම ඉදිවූ කෝවිල යන්න. ශිව දෙවියන් වෙනුවෙන් කැපවුණු පුරාණ දේවාල පහෙන් එකකටත් මෙම දේවස්ථානය අයිති වෙනවා. මෙම දේවාල සංකීර්ණය අවම වශයෙන් ක්‍රිස්තු වර්ෂ 1000 සිට පැවතෙන බවටයි විශ්වාස කෙරෙන්නේ. ඉතිහාසයේ සහ ජනප්‍රවාදවල එන විදිහට රාමායන පුවතට අනුව රාම රජු විසින් රාවණා රජු මරා දැමීමෙන් පසුව ඇති වූ බ්‍රහ්මස්ති දෝෂය මකා ගැනීම සඳහා රාම රජු විසින් මෙහි සිට ශිව දෙවියන් ඇදහූ බව විශ්වාස කෙරෙනවා. තවත් ජනප්‍රවාදයකට අනුව ඉන්දියාවේ සිට කාලි දෙවියන් ශ්‍රී ලංකාවට ගොඩ බැස ස්ථානයේ මෙම කෝවිල ඉදි වූ බවටත් විශ්වාස කෙරෙනවා. චුල්ලකෝට නම් චෝල රජෙකු හට සුවනෝන සමී රෝගයක් වැළඳී තිබුණු අතර මෙම මුන්නේශ්වරම් දේවාලයේ ඉදිරිපිට තියෙන පොකුණෙන් ස්නානය කිරීමෙන් පසුව එම රජුගේ සමී රෝගයේ සුවපත් වූ බවට ප්‍රසිද්ධ පුරාවෘත්තයක් පවතිනවා. ඉතින් එයට කෘතගුණ සැලකීමක් වශයෙන් මෙම චෝල රජු විසින් මුන්නේශ්වරම් කෝවිල නැවත ඉදි කර ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ බවට විශ්වාස කරනවා. ආගම් භේදයකින් තොරව සියලුම ජනතාවගේ ආකර්ෂණය වන්දනාමාන කිරීම, පුද සත්කාර කිරීම නොඅඩුව ලැබෙන පූජනීය පින්බිමක් තමයි මේ මුන්නේශ්වරම් කෝවිල. බැතිමතුන්ගේ දුකේදී නොඅඩුව පිහිට වෙන කාලිමෑණියන් ජීවමානවම මෙම දේවස්ථානයේ වැඩ හිඳින බවට බැතිමතුන් විශ්වාස කරනවා. පෘතුගීසි ආක්‍රමණ වලින් දෙවරක්ම මෙම කෝවිල් සංකීර්ණය විනාශ කරත් රජවරුන්ගේ සහ බැතිමතුන්ගේ අනුග්‍රහයෙන් මෙම දේවස්ථානය නැවත ඉදි වුණා. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය නොඅඩුව දිනාගත් ශ්‍රී ලංකාවේ පවතින කේන්ද්‍රස්ථානයක් බවට මෙම මුන්නේශ්වරම් කෝවිල් සංකීර්ණය අද වන විට පත් වී තිබෙනවා. මෙම කෝවිලේ සමරනු ලබන ප්‍රධාන උත්සව අතර නවරාත්‍රී සහ සිවරාත්‍රී පූජාවන් ඇතුළත් වෙනවා. පළමුවැන්න දේවතාවිය වෙනුවෙනුත් දෙවැන්න ශිව දෙවියන් වෙනුවෙනුත් උත්සවාකාරයෙන් පවත්වනවා. මෙම උත්සව දෙකට අමතරව දේවස්ථානයට තමන්ට ආවේනික වුණු මුන්නේශ්වරම් වාර්ෂික උත්සවයක්ද පැවැත්වෙනවා. ඉතින් මෙම වාර්ෂික උත්සවයේ හින්දු බෞද්ධ ආදී ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා. ඉතින් මෙම කෝවිල අවුරුද්දේ සෑම දිනකම වගේ විවෘතයි. ඉරිදා දිනයන් ඇතුළු සියලුම නිමිහඬු දිනයන්ගේත් මෙම දේවස්ථානයේ බැතිමතුන් සඳහා විවෘතව පවතිනවා. පාන්දර 5:30 ඉඳලා රාත්‍රී 8 දක්වා තමයි දේවාලයේ විවෘතව පවතින වේලාවන් වෙන්නේ.
ඉතින් ඔයාලත් හලාවත පැත්තේ යන්න අදහසක් එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා මෙම ශිව කෝවිලත් වැඳ පුදා ගන්න කියලා මං ආරාධනා කරනවා. ඉතින් මගේ වීඩියෝ එක නරඹු ඔයාලට ගොඩක් ස්තුතියි.